මම නිරාශා. මට අවුරුදු 25යි. මේ අවුරුදු 25ට මගේ ජීවිතේ පුදුම විදියට වෙනස් වෙලා තියෙන්නේ. මම මොනතරම් සැහැල්ලුවෙන් ජීවත් වුණු කෙනෙක්ද? මට ජීවිතේ බර කියන දේ දැනෙලම නැහැ. මොකද මට අයියෙකුයි අක්කෙකුයි දෙන්නෙක්ම ඉද්දි පවුලේ බාලයා විදියට මට එහෙම ලොකුවට ජීවන බරක් දෙනුල නැහැ. ඒ හැමදේම වෙනස් වුණේ තාත්තා විතානගේ කියන මිනිස්යාගෙන් ගත්ත දරන්න බැරි ණය නිසා. අම්මගේ අසනීපෙට දවසින් දවස සල්ලි ඕන වෙද්දි තාත්තගේ එකම ගැලවුමුනේ ණය ගන්න එකයි. අම්මගේ අසනීපෙට සල්ලි ගත් එක හරි. ඒත් ගෙවන්න බැරි ණයක් අරගත්ත එකේ වන්දිය අන්තිමට ගෙවන්න උනේ මට. ඒ වන්දියට මගේ ජීවිතේම සින්න වුණා. විතානගේගේ එකම පුතා දසුන් එක විවාහ වෙන සිටුවීම තමයි ඒ වන්දිය. මම මේ කසාදට අකමැති කියන මොනතරම් මණ්ඩා වැළපුණත් කවුරුත් එක ගණන් ගත්තේ නැහැ. කාටවත් ණය මුදල ගෙවන වගකීම කරට ගන්න ඕන උන්නේ නැති එකයි ඒකට මූලිකම හේතුව. ඒ හින්දා අක්කත් අයියත් දෙන්නම කලේ මව විතානගේගේ පුතාට දීලා අත පිහදා ගන්න තාත්තට උදව් කළේ එක. නිහාල් ඔය ණය මුදල මට ගෙවන්නම ඕනේ නැහැ. මේ ලස්සන දුවෙක් ඉන්නේ. මෙයාව මට දෙන්න. කියලා එදා විතානගේ මා දිහා බල්ලා කිව්ව හැටි මට තාම මතකයි. ඉතින් විතානගේ කියන්නේ මොනතරම් සල්ලිකාරයෙක් වුණත් එයාගේ එකම පුතා දසුන් ආබාධිතයෙක්. කාලයකට කලින් සිදුවුණු අනතුරක් නිසා එයාගේ ඉනෙන් පහළ පණ නැටි වෙලයි තිබුණේ. ඒ වගේ මිනිසෙක් බැඳගෙන ගෙවන්න යන විවාහ ජීවිතයක් ගැන මට හිතාගන්න බැරි වුණා. දැන් අපි බැඳලා මාස 4ක් වෙන්න ආවා. මට පාළුයි, තනිකමයි. දසුන්ට උපස්ථාන කරන්න විවාහේ නැමින් එක්කව සාතු සේවිකාවක් වගේ මම. දසුන් මා එක්ක දෙතුන් වතාවක්ම හොඳින් කතා කරන්න උත්සාහ කරලා තිනවා. ඒත් මං මේ මිනිසයාගේ මූණවත් බලන්න කැමති නෑ. ඔය විදිහට නීරස මගේ විවාහ ජීවිතේ ගෙවෙද්දී දවසක් විතානගේ මගේ මාමණ්ඩි මට කතා කළා. "දුව, ඔය ළමේට ගෙදර ඉඳලත් පාළු ඇතිනේ. ලෑස්ති වෙන්නකෝ. මං අද හොටෙල් විසිට් එකක් යනවා. යන් මාත් එක්ක ගිහින් එන්න." විතානගෙට කුඩා පරිමාණ හෝටෙල් ජාලයක් තිබුණා. මමත් ගෙදරට වෙලා කල් ගෙව්වේ හරිම පාළුවෙන් හින්දා ඕන එකක් කියලා මාත් ගියා විතානගේ එක්ක. ඇත්තටම එදා තමයි මන් දැනගත්තේ මගේ මාමණ්ඩි මොනතරම් සල්ලිකාරයෙක්ද කියලා. මං මේ පවුලට එකතු වුණ එකේ අවාසියකුත් නෑ කියලා මට හිතෙන්න ගත්තේ එතකොට. කවදා හරි මේ දේවල් කසුන්ටනේ. මම කාමරයක් වෙන් කරා. යන් ඔයාට මහන්සිත් ඇතිනේ. අපි හෝටෙල් එකේ ඇවිදිලා එතන සුපර්වයිසර්ලා තව එතන වැඩ කරන අය එක්ක කතා කරලා ඉවල වෙද්දි මට ටිකක් මහන්සි දැනෙලා තිබුණේ. ඒත් තවත් මිනිස්සෙක් ඇවිල්ලා මාමණ්ඩිට කතා කරද්දි මං ටිකක් එහාට වෙලා හිටියේ වටපිටාවේ ලස්සන බල. "සදුනි, මං යන්න ටිකක් පරක්කු වෙයි. නිලංග ඔයා මෑට රූම් එක පෙන්නන්නකෝ. මං ඉක්මනින් එනවා." "ඕකේ සර්. මිසිස් විතානගේ මේ පැත්තෙන් එන්න." ඒ නිලංග කියන කොල්ලා මට මිසිස් විතානගේ කියද්දි මටයි මාමණ්ඩිටයි මූණට මූණ බැලුණා. කසුන්ගේ සර්නේම් එකත් විතානගේ නිසා මට එහෙම කතා කරන එකේ වැරද්දක් නෑ. ඒත් මෙතනදි මට තේරුනේ මේ නිලංග කියන කෙනා මම මාමණ්ඩිගේ වයිෆ් කියලා වැරදවා වටහාගෙන කියලා. මාමණ්ඩිටත් ඒක තේරිලා කියලා මට තේරුණත් මාමණ්ඩි ඒ වැරදි ආමන්ත්‍රණය හරිගස්සන්නවත් උත්සාහ කළේ නැහැ. එක අතකට මාමණ්ඩි දික්සාදේ වෙලා නිසා මම එයාගේ අලුත් බිරිඳ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මං කාමරේට වෙලත් කල්පනා කළේ මාමණ්ඩි ගැන. එයාට දැන් අවුරුදු 58ක් විතර වුණත් එහෙම ලොකුවට වයසක් පේන්නේ නැහැ. කසුන් නොබැඳ මේ මිනිස්සයා බැඳගත්තා නම් මට මීට වඩා හොඳට ඉන්න තිබුණා කියලා මට හිතුණා. ඇත්තටම මං මේ මොනාද හිතන්නේ? මං මාමණ්ඩි එනකන් කියලා සෑහෙන්න වෙලාවක් කාමරේට වෙලා හිටියත් ඒ මිනිස්සයා ආවේ නැහැ.
ඒ පාර කාමරේ මැද තිබුණ විශාල ඇඳේ පැත්තකින් මන් වැතිරුනේ නිදාගන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් මට නිින්ද ගිහින් තිබුණා. සදු නැගිටින්න ළමයෝ ඔය දැන් ගොඩක් වෙලා නිදාගත්තා. මට ඈතින් වගේ එහෙම කියනව ඇහෙද්දී මගේ ඇස් ඇරුණේ. බඩගිනි නැද්ද ඔයාට? හොඳටම නිින්ද ගියානේ. මාමණ්ඩි කවදාවත් නැතුව මට ආදරෙන් කතා කළා. එයා අපිට කෑම ඕඩර් කරලා තිබුණා. අපි දෙන්න කන ගමන් ගොඩාක් දේවල් කතා කරා. ඇත්තටම අපි දෙන්න අතරේ තිබ්බ දුරස්ත බව ඒ පොඩි වෙලාවෙන් පස්සේ ගොඩාක් අඩු වෙලා තිබුණා. ඊට පස්සේන මගදිගටත් අපි කතා කළා. දුව කසුන්ව බඳින්න අකමැත්තෙන් හිටිය කියලා මන් දන්නවා. ඒකට මාත් එක්ක තරහද? මාමණ්ඩි වාහනේ පදවන ගමන් ඇහුවා. මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ සැහැල්ලුව කසුන්ව මතක් වෙද්දි ගහගෙන ගියා වගේ වුණා. ඒත් එතනින් එහාට මාමණ්ඩි කසුන් ගැනවත් අපේ ජීවිතය ගැනවත් මුකුත් ඇහුවේ නැහැ. ඒ වෙනුවට එහා එක එක විහිළු කටා කියලා මාව හිනැස්සුවා. ඇත්තම කිව්වොත් කාලෙකින් මන් එච්චර hina වුණාමයි. ජෙදර ආවමත් මගේ හිත සතුටින් පිරීලා තිබුණා. මං එද්දි කසුන් නින්දට ගිහින්. මට එදා නිදිමත තිබුණේ නැහැ. මේ පාළු ගෙදර දැන් මට කතා කරන්න කෙනෙක් ඉන්නවනේ. මං වශ් එකක් දාගෙන පහළට එද්දිම මාමණ්ඩිත් ආවා. ඇයි දුව නින්ද යන්නේ නැද්ද? මාමණ්ඩි සෝපාවේ මගේ ළඟින් නිදගෙන ඇහුවා. අපි දෙන්න අතර සමීප බැඳීමක් ගොඩනැගිලායි තිබුණේ. අපි එක එක දේවල් කතා කළා, hina වුණා. වෙලාව ගෙවනව තේරුණේවත් නැහැ. මන්දිරා ගියාට පස්සේ මං එච්චර කතා කළාමද කොහෙව? මාමණ්ඩි එහෙව කිව්වේ අපි නිදාගන්න යන්න ලෑස්ති වෙද්දි. මන්දිරා කියන්නේ මාමණ්ඩිදි කලින් බිරිඳ. good night දුව. මාමණ්ඩි මගේ ඔළුවට අතක් තියලා එහෙම කියද්දි මට ලෙංගතු බවක් දෙනුණා. මාමණ්ඩි එයාගේ කාමරයට ගියාට පස්සේ මාත් මගේ කාමරයට ඇවිත් කසුන් ගෙහා පට්ටෙන් වැතිරුණා. ඒත් මගේ හිත චංචලයි. මට කසුන්ගෙන් ලැබුණේ නැති දෙයක් තියෙනවා. මගේ ආශාවන් අද මොකක්දෝ හේතුවක් නිසා පණ ගහලා කියලා මට දැනෙනවා. මං හැරිලා කසුන් දිහා බැලුවා. එයා හොඳටම නිදි. මම එන්දෙන් නැගිට්ටා. අඳුරෙම කාමරෙන් එළියට ආවා. මගේ හදවත වේගෙන් ගැහෙනවා. මන් දන්නවා මම මේ කරන්න යන්නේ වැරද්දක්. ඒත් මාව මේ වැරද්දට ඇදලා දැම්මේ කවුද? මං ගිහින් නැවතුනේ මාමණ්ඩිගේ කාමරේ වැහුණු දොර ඉස්සරහා. මගේ අත එසවුනේ දොරට ටැට්ටුවක් දාන්න උනත් ඒ එකම දොර හැරුණා. මං පුදුම වුණා. මාව දැකලා මාමණ්ඩිත් පුදුම වුණා. ඒත් එයාගේ මූණේ හිනාවක් ඇඳුණා. මාත් hina වුණා. ඊළඟට එයා දොර ළඟින් මෙහාට වෙලා මට ඉඩ දුන්නේ ඇතුළට එන්න. නිහඬ ආරාධනයක් කරලා. මගේ හිත ගැහෙද්දි මං ඇතුළට ගියා. මාමණ්ඩි මගේ අතින් අල්ලගත්තා. එයාගේ අත උණුසුම්. කවදාවත් කසුන්ගෙන් නොලැබුණු උණුසුමක් ඒ. මං මාමණ්ඩිගේ අතත් තදට අල්ලගත්තා. ඊළඟට එයා මගේ දිහා බලලා මව දෝතට ඔස්සාගත්තේ මගේ මූණේ හිනාවක් ඇඳෙද්දි. මාමණ්ඩිගේ උණුසුම මට ඕනෙට වඩා දෙනුණා. අද රාත්‍රියේ මොනවා වුණත් ඒ වෙන්නේ මගේ කැමැත්තෙන්. මං ගැහෙන හදින් මාමණ්ඩිට ඉඩ දුන්නා. නිමි